හලෝ හතරමන් සෙට් එක. හායි හායි. ඔයි මොකද්ද මේ මොකද්ද මේක? හායි හායි ඉතින් හතරමන් සෙට් එක. ස්පීඩ් ලෙවල් එකක් තිබ්බේ නැහැ. ස්පීඩ් ලෙවල් එකක් තිබුණේ නැහැ. ඉතින් අපි ගෙදරදීම ස්පීඩ් ලෙවල් එක හදාගත්තා. හදාගත්තා. ඉතින් සාහනයවල ඉතින් බට කෑල්ලක් ගෙන්න ගත්තා පොඩි මේ ලෙවල් බට කෑල්ලක්. ඉතින් කමාරක දෙක විතර නේ. ඔව්. ඊට පස්සේ ඉතින් ටක් ගාලා අතනින් ක්ලිප් එකක් ගහලා ඔන්න කටට පොඩක් පෙන්නන්න සමීපව. ඉතින් ගෙදර හදලා තියෙන ස්පීඩ් ලෙවල් එක හරියට මේ යතු ගාපු ලෙවල් පටි කෑල්ලක් ගත්තා ලී පටි කෑල්ලක්. ඉතින් මේක රවුමට අරගෙන මෙතනින් පොඩි ක්ලිප් එකක් ගහගත්තා ඇතුළට. ඊට පස්සේ වතුර ටිකක් පුරව ගත්තා පාට වතුර ටික. ඔව්. නැත්නම් පේන්නේ පේන්නේ නැහැ නේ. පැටි කම්මයක් දිය ගාලා වතුර ටික පුරව ගත්තා. ඊට පස්සේ ඉතින් පටි කෑල්ල දීලා පොඩි මේ එජමැටික් එකක් දාලා දැන් ඉතින් අපිට බලන්න අපිට දැන් ලෙවල් ඉරක් හදිසිර ගහ ගන්න ඕන ටක් ගාලා ඔන්න ඔහොම තිබ්බා. දෙපැත්තෙන් ලෙවල් කරා. වෝට නම් ඉතින් කොහෙත් ලෙවල් නේ. දැන් මං උඩින් ලෙවල් ඉරක් කලින් ගැහුවා. හරිද? ඔව්. දැන් මෙතන ලෙවල් ඉරක් ගැහුවානේ. දැන් ටේපෙන් අපි මෙතන උසයි මෙතන උසයි ගත්තොත් සමානයි. සමානයි. ඔව්. කියන්නේ හරි ස්පීඩ් ලෙවල් එකනේ. දැන් මෙතන වෝට මේ ලී උඩට මෙතන වෝට ලෙවල් වෙනවා කියන්නේ. ඔව්. මේ ලී උඩට මෙතන වෝට ලෙවල් වෙනවා කියන්නේ මේක ලෙවල්. මේක ලෙවල්. ඒ කියන්නේ අපිට ගෙදරදී පොඩි පොඩි වැඩ වලට නිකන් මේක ස්පීඩ් ලෙවල් එකක්. ඔව්නේ. ස්පීඩ් ලෙවල් කියලා කියන්නේ. ඒක සුපිරිනේ. ඈ? හොඳයි අයිටම් එක. හොඳයි. ඔන්න ඉතින් ස්පීඩ් ලෙවල් එක ගෙදරින් හදාන්න බලන්න. මේ පොඩි පොඩි මේ නෑ හතරයි පොඩි කෑල්ලයි පොඩි ලෙවල් බඩ කෑල්ල. ලෙවල් බඩ නැති තියෙනවනේ අයින් කරලා ලෙවල් බඩ කෑල්ල. ටෙක්නොලොජිය. හොඳයි නේ. ගහන්න පුළුවන් ඒක. ආයෙ ගහමු. දැන් මෙහෙම උනා මැදයිනේ මේ. බෑ එතකොට මේ අර එහෙම තියෙන්නේ ඔව්. පේනවනේ. ඔව්. මේ එක පටියක් ලෙවල් කරා කියන ලෙවල් තමයි. හරිනේ? අන්න දැන් මෙතන ලෙවල්. ඔව්. මෙතන ලෙවල්. ලෙවල් නේ. අන්න. සුපිරි. එනයිති මොකෝ කියන්නේ ඉතින්. අතරමන්න වන්න. හතරමන් එකකින් ජය.